ක්‍රිප්ටෝ. මොනවද මේ ක්‍රිප්ටෝ කියලා කියන්නේ? සරලවම කියනවා නම් මුදල කියන දේ විකාශනය වෙලා ඇවිල්ලා දැන් තියෙන තත්ත්වය තමයි මේ ක්‍රිප්ටෝ කරන්සි. දැන් මේ ක්‍රිප්ටෝ විදිහට තමයි අලුතෙන්ම ඇවිල්ලා තියෙන්නේ. හරිද? අනම් මනම් වෙල් බයිලා කූතෝ නෑ සරල දෙයක් මතක තියාගන්න. ක්‍රිප්ටෝ කියන්නේ ඩිජිටල් කරන්සි එකක් තව කතා කරන්න එක දේවල් තියෙනවා. හැබැයි ওই දේවල් ඕනේ නෑ. සරල තල අදහසක් තියාගන්න. ක්‍රිප්ටෝ කියලා කියන්නේ මොනවද? මුදලේ විකාශනයේ අලුත්ම ආදියර. ඒ කියන්නේ බාණ්ඩු මාරුවෙන් ඇවිල්ලා මුදල් කාසිනෝට්ටු ප්‍රමුඛ වෙලා එතකොට රත්තරන් ප්‍රමුඛ වෙලා නොම ඇවිල්ලා එක එක ක්‍රම වල තියෙන අඩුපාඩු හන්දා ඔමයි ඇවිල්ලා විකාශනය වෙලා ඇවිල්ලා මුදල් නෝට්ටු වල තියෙන අඩුපාඩු මොක හැරව ගන්න දැන් අලුතෙන්ම ඇවිල්ලා තියෙන ඒකකයක් තමයි මේ ක්‍රිප්ටෝ කරන්සි කියලා කියන්නේ. මේක සතෝෂි නකොමටෝ තමයි මේක වයිට් පේපර් එකකින් 2008 දී එළියට දාන්නේ. ඕක තමයි ක්‍රිප්ටෝ ගැන සරල කතාව. ඕක ගැන තව හොයන්න ඕන YouTube එකේ ඕන තරම් තියෙනවා. ඔය කැමති තැනකට ගිහින් ඕන දේ බලා ගන්න. හැබැයි මේ සරල මේ දල අදහස ඇති ක්‍රිප්ටෝ ගැන ට්‍රේඩින් ගැන ඉගෙන ගන්න කෙනෙක්ට මේ දල අදහස ඇති නිකම්ම වාගෙන කන්න ඕනේ නැහැ. ඕක ඇති ඔය ටික මතක තියාගන්න. ක්‍රිප්ටෝ කියලා කියන්නේ මුදලේ විකාශනයේ අලුත්ම අදියර. එච්චරයි. මුලින්ම වෙන්නේ මේකයි සතෝෂි නකොමටෝ වයිට් පේපර් එකක් ඉදිරිපත් කරනවා මේ බිට්කොයින් කියන කන්සෙප්ට් එක ගැන. ඊට පස්සේ ඔන්න කොහොමද දිනුනලා ඇවිල්ලා ඉවරලා මේ වෙනකොට බිට්කොයින් ඉන්ටරැක්ට් මේ ක්‍රිප්ටෝ කරන්සිස් ගොඩාක් තියෙනවා. මේ අතර මාර වටින ප්‍රොජෙක්ට් තියෙනවා. ඒ වගේම ස්කෑම් කොයින් තියෙනවා. ඔය වගේ එක බහුමුත ගොඩාක් ඔය ඇස්සේ තියෙන ඉහන්ද අපි ක්‍රිප්ටෝ කරන්සි තෝරගන්න දුන්නා. හරිය ක්‍රිප්ටෝ කරන්සි තෝරගන්න දැනගන්න ඕනේ. ඒ දේවල් අපි කතා කරමු ඉස්සරහට. මෙන්න මේ coin market cap කියන site එකෙන් මේ ක්‍රිප්ටෝ කරන්සි සම්බන්ධව අපිට වැඩිදුර ඉගෙන ගන්න පුළුවන්. වැඩිදුර දැනගන්න පුළුවන්. මේක හැමදේම පැහැදිලි කරලා තියෙනවා. හැමදේම දාලා තියෙනවා. ඉතින් මෙන්න මේ site එක ටිකක් රිෆර් කරන්න. මේක ටිකක් බලන්න. මෙතන එක විවිධ වර්ගයේ ක්‍රිප්ටෝ coins ගැන තියෙනවා. currencies ගැන තියෙනවා. මේ ක්‍රිප්ටෝ currencies වල දාලා එක details මෙතනින් බලා ගන්න පුළුවන්. market cap එක. එතකොට මේකේ තියෙන white papers අනම්මන හැම දෙයක්ම විස්තර මෙතනින් බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට දාලා තියෙනවා. ඉතින් මේක රිෆර් කරන්න. නිකම් බොරුවට මේක ලොකු සෙෂන්ස් කරගෙන වාගෙන ගන්න ඕනේ. මේක රිෆර් කරන්න. මේක ඕනේ කෙනෙක් තල්ල ගන්න පුළුවන්. පහසු විදිහට තමයි මේක තියෙන්නේ. මොකක් කර ගැටලුවක් තිබ්බොත් අන්න මේක කමෙන්ට් එකක් දාන්න. දැන් බලලා හිට මූ ගණනා කියලා ගත්තට මේ මෙහෙම කියාගෙන යනවා බලන්න කියනවා එච්චරයි ගණන් නැහැ කියලා. ඔව් මේ දේවල් එහෙම නිකන් බවාගෙන ගන්න දේවල් නෙමේ. එහෙනම් තාම මේක ලොකුවර මෙසේජන් එකක් තියෙන්නේ නැත්තේ. මේක නිකන් ක්‍රිප්ටෝ කියන්නේ මොකක්ද කියන ගෑන් තල්ලා දාසක් ගන්න. ඒ ඇති අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඇනලයිස් කරන කෙනෙක් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. මෙතඩ් ගැන ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ස්ට්‍රැටජි ගැන ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. අන්න මේ වගේවට කාලෙන් කරන්න ඕනේ ලොකුවට. ඔය සරල අදහස ගන්න, දල අදහස ගන්න. මේ දේවල් ඔයගොල්ලෝ නිකන් ඉන්නලාට පොඩක් රිෆර් කරලා දාන්න. මේවා සරල දේවල් ඉගෙන ගන්න හරිම ලේසි, අල්ලගන්න පහසු දේවල්. ඉතින් අපි ගලින්ම ඇනලයිස් කරන වැඩේට ට්‍රේඩින් කියපු ගමන් ඕන කෙනෙක් දකින්නේ මෙන්න මේ රතු පාරට කොළ පාරට තියෙන එක මොනවද ಜಾති වගේක්නේ. ඉතින් ඔන්න ඕක ගැන හෙට වීඩියෝ එකෙන් මම අරන් යනවා. ඒක තමයි අපි හෙට කතා කරන්නේ. මේ වගේ දවසින් දවස නිකන් ලොකුවට අල්ලගා ගන්න ඕනේ. දවසින් දවස මෙන්න වගේ පොඩි ටිප්ස් දාගෙන පොඩි වීඩියෝස් කරගෙන අපි ඉගෙනගෙන දැන් හැමදේම වීඩියෝ අනිවාර්යෙන් බලන්න. හෙට වීඩියෝ එකකින් අපි කතා කරමු මේ රතු පාරට කොළ පාරටයි කැන්ඩල් ගැන. මේ විදිහට මේ ප්‍රෝග්‍රෑම් එක ගන්න ප්‍රධානම අරමුණ තමයි ඔයගොල්ලන්ට දේවල් පහසුවෙන් මතක තියාගන්න ලේසි එක. මොකද මෙහෙම කරාම හරි පොඩි පොයින්ට් දෙන්නේ දවස ගානේ දීගෙන යන්නේ. එතකොට අනිවාර්යෙන් එදා කියන දේ මේ වීඩියෝ එක බැලුවම ඇති. අමුතුවෙන් පාඩම් කරන්න දෙයක් නැහැ. අමුතුවෙන් ගන්න දෙයක් නැහැ. මේ වීඩියෝ එක බලපු ගමන් පත් ගල මතක හිටිනවා. ඒක තමයි අරමුණ. ඒ හන්දා ලෑස්තිලා ඉන්න හෙට වීඩියෝ එකත් අනිවාර්යෙන් බලන්න. අනිත් එකත් බලන්න. අනිත් එකත් බලන්න. දවස ගානේ දාන වීඩියෝස් ටික බලාගෙන යන්න. අනිවාර්යෙන්ම මාස දෙකක් යනකොට ක්‍රිප්ටෝ ඇඟේ